මේ පෙනෙන්නේ කොළඹ 10 දේවානම්පියතිස්ස මාවතේ සුදුවැල්ල පසමේ පිහිටි 162 නිවසයි. අපි අද මෙච්චර දවසක් ඉවසලා අපි මේ මුළු ලෝකෙටම දැනගන්නයි මේ වීඩියෝ එක කරන්නේ. අපි මේ වෙලාවේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. අපිට අවුරුද්දකට දෙපාරක් තුන් පාරක් මේ වගේ ගෙවල් යට වෙනවා. මේ සම්බන්ධව අපි අපේ සුදුවැල්ල ග්‍රාම සේවකටවත් දැනුවත් කරත් මේ ගමේ മന്ത്രിවරුන්ට දැනුවත් කරත් අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ. අපිට මේ 27 වෙනිදා පැමිණි සුලි කුණාටුවකිනුත් අපේ නිවසේ වහලා කඩාගෙන වැටුණා. ඇයි අපි මේ පින්ති කිසිම දෙයක් බලන්නේ කරන්නේ කිසිම දෙයක් නැහැ. මේ සම්බන්ධව කිසිදු මාධ්‍යකින්වත් මේ වගේ ඉදිරිපත් කිරීමක් කරේ නැහැ. මේ වගේ තැනක යට වෙනවයි කියලා මේම වතුර එනවයි කියලාවත් අද වෙනතුරු මං හිතන්නේ ජනාධිපතිතුමනි ඔබවත් දන්නේ නැතුව ඇති. මේ තියෙන්නේ ඇත්තරම දුක්බර ජීවිතයක් අපිට. කොයි වෙලේ කොයි මොහොතේ වතුර ටිකක් එයිද කියන බයෙන් තමයි හැමදාම නිදා ගන්න වෙලා තියෙන්නේ. දැන් අපිට රෑ තිස්සේ කොයි වෙලේ හරි වැස්සක් ආපු ගමන් ඒ වැස්සට මෙන්න මේ වගේම යට වෙනවා. මේ විදිහටම හැමදාම යට වෙනවා. දවසක් දෙකක් නම් කමක් නැහැ කියන්න පුළුවන්. අවුරුද්දට දෙපාරක් තුන් පාරක් මේ වගේ ගේ යට වෙලා නාස්ති වෙලාම යනවා. මේ පේනම ඇතිනේ. කොච්චර හැම දෙයක්ම විනාශ වෙලා ඉවරයි. ඉතින් ජනාධිපතිතුමනි මේ හැම දෙයකටම කිසිම සහනයක් අපිට ලබා දෙන්න. මේ පාර ආපදාවට ලක් වුණා මේ ලංකාවම අපි ඒ සේම දන්නවා. ඒ වුණත් මේ ආපදාවට ලක් වුණේ එක දවසක් නෙමෙයි අපි. අවුරුද්දට දෙපාරක් තුන් පාරක් මේම වෙනවා. මේ සම්බන්ධව හැම දෙයක්ම කියලත් කිසිම පළක් වුණේ නැහැ කාටවත්. කිසිම හැකින්වත් ඇවිල්ලා බැලුවේවත් නැහැ. කිසිම හැක් මාධ්‍යට පෙන්නුවෙත් නැහැ. මේ මර්දාන දේවානම්පියතිස්ස මාවත. හොඳට දන්න තැනක්. දෙරණ මාධ්‍ය එහෙම් පිටින්ම දෙරණ ප්‍රධාන ශාඛාව තියෙන්නේ අපේ මර්දානෙමයි. ඒ ප්‍රධාන ශාඛාව තිබෙලත් මේ වගේ කිසිම දෙයක් අද ඇයට කනට පෙන්නලවත් නැහැ. මේ අපි පෙන්නන මේ වීඩියෝ එක. ඒකින්ද ජනාධිපතිතුමනි මේ වීඩියෝ එකක් අපි මේ